සියාකා ආයතනය තුළ දරුවන්ට ලබා දෙන ඒ වෘත්තීමය දැනුම මොන වගේද? ඒ වගේම ඉගැන්වීම් කටයුතු කරගෙන යද්දී මොන වගේ සහයෝගයක් ඔබට ඇදුරු මණ්ඩලයෙන් ලැබෙනවද? මම සියාකා ආයතනයේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මාස 3ක් කෝස් එක කම්ප්ලීට් කරා. ඇත්තටම කියනවා නම් අපේ ගුරු මඩුල්ල ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි අපිත් එක්ක. මොකද එයාලා උගන්වන හැමදේම ආයෙ පාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එකපාරින් අපේ මොළයට යන විදිහට එයාලා උගන්වනවා. ඉතින් ආයෙ පොත් පෙරලා බලන දෙයක් අපිට ඇත්තටම ඉතුරු වෙන්නේ නැහැ එතන. ඒ වගේම ඇත්තටම මතක් කරන්න ඕනේ කිසිම ආයතනයක ඇත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ගෙනල්ලා අපේ පාඩම් අපිට උගන්වන්නේ නැහැ. හැබැයි අපේ සියාකා ආයතනයේ හැමදේම ඇත්ත විදියටම හැම බෙවරේජ් එකම අපිට ඇත්ත ලිකස් භාවිතා කරලා අපේ මේක අපිම හැදුවා. හැම ළමෙක්ටම වෙන වෙනම ඒ උගන්වන හැමදේම ප්‍රැක්ටිස් කරන්න අවස්ථාව යාළුවා ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ අපේ ඇත්ත මේ අපේ චෙෆ්ලා හැමෝම මේ ශ්‍රේෂ්ඨ පළපුරුද්ද තියන අය. එතකොට අපි දන්නවා එයාලා අපිට දෙන එයාලා අපිට දෙන අවධානය එයාලා අපිට දෙන කියා දෙන දේවල් එක්ක අපිට ශ්‍රේෂ්ඨ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා සියාකා ආයතනය තමයි ළමෙකුට ඉස්සරහට තමන්ගේ ජීවිතය හදාගන්න තියෙන හොඳම ආයතනය. ෆුඩ් ඇන්ඩ් බෙවරේජ්, කුකරි, පේස්ට්‍රි ඇන්ඩ් බේකරි මේ තුනම තියෙනවා. ඉතින් මම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් කෝස් එක මාස 3ක් කම්ප්ලීට් කරා. ඉතින් ඉදිරියට මගේ වෘත්තීය ජීවිතයට යන්න මේ සියාකා ආයතනයම අපිව හොටෙල් වලට යොමු කරනවා. එයාලා කිසිම තැනකදී අපිව අතාරින්නේ නැහැ. ඉදිරියට අපිට එන හැම ගැටලුවක්ම එයාලා අපිව निराකරණය කරන්න බැඳලා ඉන්නවා. ඉතින් අතනම සියාකා ආයතනය තමයි තියෙන හොඳම ආයතනය.